අද අපි අරන් ආවේ select MIBRX series එකේ programming වල part 2 එකට. හරි. අද කරන්න යන්නේ pressure sensor එක 4 to 20 milliampere pressure sensor එක analog input එකක් කොහොමද MIBRX PLC එකකින් read කරගන්නේ කියලා. හරි. අපි යන් ඉස්සරහට. අපි ළඟ තියෙනවා Truman brand එකේ 4 to 20 milliampere out කරන pressure sensor එකක්. ඒ වගේම MIBRX series එකට අදාළව analog input card එකක්. මේක එතකොට current වලට select කරපු input card එකක්. ඒ වගේම අපි ගාව තියෙනවා පුරුදු පරිදි MIBRX PLC module එක. ඊට පස්සේ තියෙනවා RS485 to USB converter එක. හරි. ඉස්සෙල්ලාම මම ඔයාලට කියන්නම් කොහොමද sensor එක wire කරන්න කියලා. හරි. දැන් මම කියන්න යන්නේ කොහොමද අපේ pressure sensor එක PLC එකක් එක්ක analog input එකක් එන විදියට කනෙක්ට් කරගන්නේ කොහොමද කියලා. එතකොට pressure sensor එක ගත්තාම මේකේ තියෙනවා මේ වගේ A positive A minus කියලා ගහලා නැත්නම් මෙතන තියෙනවා 1 2 ඒ විදියට නම්බර් කරලා. හරි. අපි ඉස්සලාම කරන්න ඕනේ මෙන්න මේ positive wire එක power supply එකේ positive ඒ කියන්නේ 24 out එකට කනෙක්ට් කරගන්න ඕනේ. අපි දැන් කනෙක්ට් කරමු. හරි. මේ විදිහට අපි positive එක කනෙක්ට් කරගත්තා. ඊට පස්සේ pressure sensor එකේ negative wire එක මෙන්න මෙතන PLC එකේ positive input එකට දෙන්න ඕනේ. ඊට පස්සේ PLC එකේ minus එක අපි දෙන්න ඕනේ power supply එකේ negative එකට. හරි. මෙන්න මේ විදිහට wiring diagram එක ගහ ගන්න ඕනේ. මම අදපු drawing එකක් තියෙනවා. ඒ කියන්නේ power supply එකේ 24 positive out එක sensor එකේ positive එකට connect කර ගන්න ඕනේ. ඒ වගේම ground එක PLC එකේ input card එක through minus එකට යන්න ඕනේ මෙතන. හරි. දැන් අපි බලමු ladder programming එක wire කරගන්න ladder programming එක program කරන්න කොහොමද කියලා. හරි. අපි ඉස්සෙල්ලා කිව්ව diagram එකේ අනුව මෙතනට 4 to 20 milliampere එක input එක දීලා තියෙනවා. මෙතන එතකොට අපි දීලා තියෙන්නේ slot 1 එකට තමයි input card එක ගහලා තියෙන්නේ. එතකොට අපේ pressure sensor එක තමයි මේක. අපි බලමු ladder program එක program කරගන්නේ කොහොමද කියලා. හරි. එතකොට අපි කලින් part 1 එකේදී කිව්වා කොහොමද project එකක් create කරගන්නේ කියලා Cell Pro software එකෙන්. ඒ කියන්නේ select PLC program කරන software එක. මෙතනදී ඔයාලා යන්න new කියන එකට අලුතෙන් project එකක් create කරනවා නම් ඊට පස්සේ අපි use කරන්නේ මෙන්න මේ MIBRX කියන PLC එක. මේකේ අපි use කරන්නේ 4M24VDC. ඒකෙත් මෙන්න මේ part number එක තමයි. ඒ කියන්නේ මෙන්න මේ PLC එක තමයි use කරන්නේ. ඒක select කරලා next දෙන්න. ඊට පස්සේ ඔයාගේ file location එක හරිනම් එතන save වෙනවා. මගේ already තියෙන හින්දා තමයි මෙතන මේ විදිහට ආවේ. මම ඒක yes දෙනවා. හරි. මෙතනදී කලින් part 1 එකේදීත් මම කිව්වා කොහොමද communication හදාගන්නේ, PC settings තියන්නේ කොහොමද කියලා, card selection කරන්නේ කොහොමද කියලා. මෙතනදී දැන් අපි අලුතෙන් ගැව්වා analog input, current input දෙන්න පුළුවන් card එකක්. ඒක මෙන්න මෙතනදී අපි select කරගන්න ඕනේ. අපේ එකට අදාළව අපේ select කරලා තියෙන්නේ current input එකක් දෙන්න පුළුවන් එකක්. එතකොට මෙන්න මේ card එක තමයි මම use කරලා තියෙන්නේ. මම මේක add කරගන්නවා. add කරගත්තට පස්සේ මෙන්න මෙතන තියෙනවා analog input settings කියලා. මෙතනදී අපි add කරගත්ත card එක පෙන්නනවා. මෙතන තියෙනවා voltage input එක. ඒ කියන්නේ select default එන voltage input එක. එතකොට මෙතන voltage එකක් නෙමෙයි අපි use කරන්නේ current එකක්. මෙතන මම analog input card එකක් ගත්තේ මේක support default එන setting support කරන්නේ current එකට. ඒකින්ද මම analog input card එකක් ගහලා ඒකේ slot 1 එකට ගැව්වේ. ඒකේ channel 1 කියන එක. එතකොට අපි මෙතනින් channel 1 එක select කරලා current එක දානවා. මොකද මම ගහපු input card එකේ channel දෙකක් තියෙනවා. ඒ කියන්නේ analog input දෙකක් දෙන්න පුළුවන්. දැනට මම analog input එකයි use කරේ අපේ pressure sensor එකට. මේක දීලා අපි මෙතනින් finish කරගන්නවා. හරි. finish කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙනවා edit reset කියලා tab එකක්. ඒකට ගියාට පස්සේ මෙතන තියෙනවා analog කියලා. analog එකේ මෙන්න මේ block එක තමයි use කරන්න ඕනේ. මම මේ block එක මෙතනින් ඇද ගන්නවා.
හරි. ඊට පස්සේ මෙතන තියෙනවා port ටික. එතකොට අපි මෙතන CH කියන්නේ channel එක. channel එක අපි දෙන්න ඕනේ. අපි දෙමු මෙතන නම analog input 1 කියලා. channel එක අපි use කරගත්තේ 1. මොකද default තිබ්බේ බිඳුව. අපි input card එකක් ගහුවා මෙතන 1 2 කියලා channel දෙකක් ආවා. මේකෙන් පළවෙනි channel එකට තමයි මම දුන්නේ. ඒ හින්දා තමයි මෙතන 1 කියලා අපි select කරගන්නේ. ඊට පස්සේ අපි මෙතන දෙනවා out එක. එතකොට out එක save වෙන්න මෙන්න මෙතනදී. අපි මෙතන ලියා ගන්නවා analog input out කියලා. out කියන්නේ program එකට එන input එක. analog input program කියලා ලියන්නකම. ඊට පස්සේ okay කරගන්නවා. මෙතනදි කරන්නේ error එකක් මොකක් හරි ආවහම show කරන්න තමයි මේක use කරන්න. අපි මෙතන error කියලා ලියාගමු. හරි. ඊට පස්සේ මෙතන අත්‍යවශ්‍ය නැහැ. මෙතන ඔයාලට ඕන නම් set coil එකක් හරි මොකක් හරි දාගන්න පුළුවන්. එතන අත්‍යවශ්‍ය නැහැ. ඒ හින්දා මම ওই විදිහට තියන්නම්. මේ ladder programming එක ගැහුවාට පස්සේ අපි මේක PLC එකට අප්ලෝඩ් කරන්න ඕනේ. මම කිව්වා RS485 converter එක කොහොමද plug කරන්න ඕනේ කියලා part 1 එකේදී. ඒ විදිහට අපි plug කරගත්තට පස්සේ අපිට මේක download කරගන්න පුළුවන්. හරි. මෙන්න මෙතනදී අපේ අප්ලෝඩ් කරන්න ඕන ඉන්ටර්ෆේස් එක එනවා. මම කිව්වා මේ COM port එහෙම කොහොමද හොයාගන්නේ කියලා device manager ගිහිල්ලා ඒක part 1 එකේ තියෙනවා. හරි අපි අදාළ settings ටික ඔක්කොම හරි. දැන් මම download කරනවා PLC එකට. හරි program එක download වුණාට පස්සේ අපිට මේක okay කරලා අපිට RS485 එක ගලව ගන්න පුළුවන්. හැබැයි ඔයාලා මෙතන online testing කරනවා නම් අනිවාර්යෙන් RS485 cable එක plug කරලා තියාගන්න. හරි අපි බලමු මේක simulate කරලා. එතකොට ඔයාලට පේනවා මෙන්න මෙතන green icon එකක්. මෙන්න මේ icon එක click කරාම PLC එකත් එක්ක connect වෙනවා. එතකොට මේ values update වෙන්න ගන්නවා. අපි connect වෙලා බලමු. හරි. මෙන්න මෙතනදී pressure value එකක් පෙන්නනවා 1982 කියලා. මේක අපි බලමු pressure sensor එකට pressure එකක් දීලා කොහොමද මේක වැඩි වෙන්නේ කියලා. ඔයාලට පේනවා මෙතන අපි pressure sensor එක pressure කරාම මෙතන value එක වෙනස් වෙනවා. මේ විදිහට තමයි අපි analog input එකක් කොහොම program එකට ගන්නෙ. මේක scale කරන්න ඕනේ. එතකොට scale කරලා අපි බලමු ඊළඟ part එකේ කියන්නේ part 3 එකෙන් බලමු මේක කොහොමද scale කරන්නේ සහ මේකෙන් කොහොමද HMI එකට ඒ කියන්නේ අපි ගාව තියෙන micro HMI එකක් ඒකට දෙන්නේ ඒ කියන්නේ values එක show කරන්නේ කොහොමද කියලා part 3 එකෙන් බලමු. මෙතනදී pressure sensor එක pressure කරාම මෙතන analog input එක change වෙනවා. මේක scale කරගන්න ඕනේ. ඉතින් අපි ඒ scale කරන part එක part 3 එකේදී කියා දෙනවා කොහොමද scale කරන්නේ සහ මෙතන තියෙනවා mini HMI එකක්. මේ HMI එකේ value එක කොහොමද show කරගන්නේ කියලා. ඉතින් අපිත් එක්ක දිගටම ඉන්න අපි series එකම කරගෙන යනවා ඉස්සරහට හැම blog එකම කොහොමද PLC select PLC එකත් එක්ක වැඩ කරන්නේ කියලා. ඉතින් part 3 එකේදී අපි ආයි හම්බෙමු.